හායි යාළුවනේ ඔයාලට සුබ දවසක්. මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ OP network testnet airdrop එකක් ගැන. මේ airdrop එක ඇත්තම කිව්වොත් හොඳ airdrop එකක්. මේ airdrop එක ඔයාලට PC එකෙන් වගේම mobile phone එකෙනුත් කරන්න පුළුවන්. ඔයාලට මේකේ කරන්න තියෙන හැම දෙයක්ම මම මුලින් ඉඳන්ම ඔයාලට කියලා දෙනවා. ඔයාලා මම කියන විදිහට මේ වීඩියෝ එක බලලා ඔයාලා හරියට මේක කරගන්න. ඔයාලා මේක හරියට කරගත්තොත් ඔයාලගේ අතේ $100ක් 200ක් විතර වගේ අතට ගන්න පුළුවන්. ඇත්තටම මේ ටෙස්ට්නෙට් එක හොඳ ටෙස්ට්නෙට් එකක්. මේක මගේ අරගන්න එපා. ඒ වගේම ඔයාලට මේක ගැන හැමදේම මම මගේ Telegram group එකේ දානවා. මම ඔයාලට කියනවා Telegram group එකට join වෙන්න. ඒකේ ඉඳන් ඔයාලා කැමති නම් ඩොලර් හොයන්න කැමති නම් ඔයාලා මගේ Telegram group එකට join වෙන්න. ඒකට join වෙලා ඔයාලා ඩොලර් ප්‍රමාණයක් ඔයාලා අත ගන්න. එහෙනම් අපි මුලින්ම යමු වීඩියෝ එකට. කොහොනේ එහෙනම් ඔයාලා මුලින්ම මෙන්න මෙතන මම ඔයාලට link එක දාලා තියන්නම් description එකේ. ඔයාලා ඒකෙන් ඇවිල්ලා පළවෙනි link එකෙන් එන්න. ඔයාලා මුලින්ම මේ පළවෙනි link එකෙන් ආවට පස්සේ මෙන්න මේ වගේ තැනකට ඔයාලා එනවා. ආවට පස්සේ ඔයාලට පේනවා ඇති මෙන්න මෙතන download wallet කියලා එකක් තියෙනවා. ඔයාලා මුලින්ම මේ download wallet කියන එකට ටච් කරන්න. එහෙම ටච් කරනවා. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ OP wallet කියලා එකක් එනවා. ආවට පස්සේ ඔයාලා මේ wallet එක මුලින්ම ඔයාලට extension එකක් විදිහට add කරගන්න වෙනවා. ඔයාලා මෙන්න මෙතනින් ගිහිල්ලා මේ add to from කියන එක පස්සේ මෙන්න මෙහෙම ගිහිල්ලා දැන් මේක මගේ මෙතනට මේ ඔයාලා මෙතන extension එකක් විදිහට add වෙනවා. චුට්ට වෙලාවක් යනවා ඒක add වෙන්න. හරි එහෙනම් මෙන්න මෙහෙම extension එක මෙතනට add වුණා. ඔයාලා මෙන්න මෙතන extension කියන එකට touch කරන්න. ඒක ආවට පස්සේ ඔයාලා මෙතන ඔයාලා යන්න create new wallet කියන එකට ගිහිල්ලා ඔයාලා මෙතන password එකක් දෙන්න. මෙන්න මේ වගේ තැනකට ආවට පස්සේ ඔයාලා මෙතනට password එක දෙන්න ඔයාලගේ. මම මෙහෙම password එක දෙනවා. ආයි මෙතන යටටත් ඒ password එකම දෙන්න. ඊට පස්සේ මෙතන connect කරන්න. ඊට පස්සේ ඔයාලා මෙන්න මේ secret phrase ටික ඔයාලා screenshot එකක් ගහලා අනිවාර්යෙන් මේ ටික ඔයාලා තියාගන්න. මතකතුව ස්ක්‍රීන්ෂොට් එකක් ගහලා මේ ටික තියාගන්න ඔයාලා. මෙන්න මෙහෙම ස්ක්‍රීන්ෂොට් එකක් ගහලා ඔයාලා මේ ටික තියාගන්න. ඒක දාලා ඔයාලා මේක කන්ටිනියු කරන්න. කන්ටිනියු කරලා ඔයාලගෙන් අහනවා මෙතන ඔයාලා මෙතන මොකුත් දෙන්න ඕනේ නැහැ. මෙතන ඔයාලා කන්ටිනියු කරන්න මෙතන. ඊපස්සේ ඔයාලා මෙන්න මෙහෙම go to කියලා එනවා. ඊට පස්සේ මම මෙහෙම තියන්න. ඊපස්සේ ඔයාලා මෙන්න මෙතන ගිහිල්ලා මෙතන Bitcoin network කියන එකම දෙන්න. ඒකම තියන්න එහෙමම. ඒක එහෙමම තියලා ඔයාලා ඊට පස්සේ දැන් ඔයාලගේ මෙතන OP wallet එක create වෙලා තියෙන හරියට දැන් ඔයාලා මෙතනින් අහක් වෙලා ආයි එන්න මෙතන OP network home කියන එකට එන්න. ආවට පස්සේ ඔයාලට මෙන්න මෙහෙම වෙන්නනවා. වෙන්නුවාට පස්සේ ඔයාලා මෙතන ඔයාලා connect to wallet කරන්න. මේක add වුණාට පස්සේ ඔයාලා මෙතනට ගිහිල්ලා ඊට පස්සේ මෙතන connect to wallet කියන එක wallet එක connect කරන්න. මෙතන ඔයාලා password එක ගහන්න මෙතනට. අතෙන්ට තිබ්බ password වල මෙතනට ගහන්න ඕනේ. හරි. ගැහුවට පස්සේ මෙන්න මෙහෙම connect වෙනවා. connect වුණාට පස්සේ ඔයාලා මෙහෙම පල්ලෙහාට එන්න. ආවට පස්සේ ඔයාලට මෙතන දැන් මගේ මෙහෙම පේන්නේ නැහැ. මම මේක කලින් එහෙම කරලා තියෙන හින්දා ඔයාලට මෙතන S account එකක් හදා ගන්න ඕනේ. මුලින්ම X account එකක් හදාගෙන මේක මුලින්ම කනෙක්ට් කරන්න ඕනේ. ඊට පස්සේ ඔයාලා මෙතන කනෙක්ට් කරලා පස්සේ ඔයාලට මෙන්න මෙහෙම පෙන්නනවා ඔයාලගේ S account එකක් දෙන්නවා මෙහෙම. හරිද? පස්සේ ඔයාලා මුලින්ම මෙහෙම පල්ලෙහාට ආවට පස්සේ ඔයාලට මෙතන
මෙන්න මෙතන පේනවා get to testnet කියලා. අන්න ඒක උඩට යනවා. ඊට පස්සේ මෙතන තියෙන faucet ගන්න. හරිද? ඔයාලා මේක දවස ගන්න faucet ගන්න ඕන. ඊට පස්සේ ඔයාලා මෙතන faucet ගන්න නම් මෙතන ඔයාලගේ OP network wallet එකට යන්න ඕන. මෙහෙම open කරන්නේ. OP network එක කොහොම open කරාම ඔයාලට මෙන්න මෙතන පේනවනේ මේ. මෙන්න මෙතන තියෙන address එක ඔයාලා මෙහෙම copy කරගන්න. මෙහෙම මෙන්න මෙතන තියෙන එක copy කරන්න. හරිද? ඊට පස්සේ ඔයාලා මෙතනට ගෙනහැල්ලා මේක paste කරන්න. paste කරලා මෙන්න මෙතන tick එක දාන්න. හරිද? ඊට පස්සේ ඔයාලා මෙතන ඔයාලා මෙන්න මෙහෙම capture කරන්න වෙනවා ටිකක්. ඔයාලා එහෙම capture කරන්න. මෙහෙම capture කරන්න ආවට පස්සේ ඒක capture කරලා මෙන්න මෙහෙම හරිය වැටෙනවා මෙතන. ඊට පස්සේ මෙතන claim කරන්න. දැන් මගේ මෙතන පැය 24ක් ගියාට පස්සේ තමයි මේක ගන්න පුළුවන් කියන්නේ. හරිද? දැන් මම කලින් ගත්තානේ ඒකින් දැන් ආයි ගන්න බෑ. ඔයාලා හැම දවස ගානේ ඇවිල්ලා මේක ගන්න. ඊට පස්සේ මෙතනට එන්න. මේ මෙතනක් තියෙනවා. එතනක් තියෙනවා claim 1000ක් කරන්න තියෙනවා. ඒකක් claim කරන්න මෙහෙම. මෙන්න මෙහෙම OP network එකෙන් AP wallet එකෙන් එනවා මෙන්න මෙහෙම එකක්. ඔයාලා මෙන්න මේක click කරන්න. click කරලා පස්සේ එහෙම 1000ක් add වෙනවා. හරිද? දැන් මෙතන අහක් වෙනවා. අහක් වෙලා ඔයාලා මෙතනින් ඔහොම පල්ලෙහාට එන්න. මුලින්ම අර home කියන එකට ඇවිල්ලා මෙහෙම පල්ලෙහාට එන්න. පල්ලෙහාට ඇවිල්ලා ඔයාලා පෙන්නනවා මෙන්න මෙතන task කියලා ටිකක්. හරිද? දැන් මගේ මෙතන දැන් මම මේ ටික කරලා තියෙන හින්දා මගේ මෙහෙම පෙන්නන්නේ. හරිද? දැන් ඔයාලා මුලින්ම කරන්න ඕනේ. මම කරලා තියෙන හින්දා දැන් ඔයාලට මේක තේරෙන්නේ නැහැ කියලා එහෙම හිතන්න එපා. ඔයාලට මේක කරන්න පුළුවන්. හරිද? මේක ලේසි වැඩක් තියෙන්නේ. මෙතන තියෙන්නේ X account එක follow කරන්න. හරිද? මෙතනින් ගිහිල්ලා මේකෙන් ගිහිල්ලා ඔයාලා මුලින්ම මෙතන X account එක follow කරා. හරිද? ඊපස්සේ ඔයාලා මෙතන OP wallet එක connect කරන්න. හරිද? දැන් අපි මුලින්ම කරානේ. ඒ ටික connect කරාට පස්සේ ඔයාලට මෙන්න මෙතනට balance එකක් add වෙනවා. හරිද? ඊට පස්සේ මෙහෙම පල්ලෙහාට එන්න. ඊට පස්සේ ඔයාලා මෙතන connect X කියන එකත් connect කරන්න. ඒ කියන්නේ ඔයාලට connect කරන්න X එකක් connect කරන්න වෙනවා. ඒ කියන්නේ X එක කියන්නේ tweet එක. හරිද? ඔයාලා මුලින්ම tweet එක තමයි X එක කියලා කියන්නේ. හරිද? tweet එක. ඊට පස්සේ ඔයාලා මෙතන ඒ කියන්නේ ඔයාලගේ Telegram X එකට X account එකට ඔයාලා මෙතන තියෙන මෙන්න මේ දෙක මෙන්න මේ මාක් දෙක ඔයාලා මෙතන copy කරගෙන ගිහිල්ලා ඒකේ paste කරන්න ඕනේ. හරිද? ඒකේ paste කරලා පස්සේ මේ ටික ගන්න පුළුවන්. X account එක කියන්නේ tweet එකේ මේක paste කරාම මේ ටික ගන්න පුළුවන්. ඊපස්සේ ඔයාලා Discord එකක් හදා ගන්න ඕනේ. හරිද? Discord එකට ගිහිල්ලා Discord එකක් connect කරගන්න. හරිද? හරිද? ඊට පස්සේ මෙතන තියෙන්නේ මෙච්චරයි. මේ ටික කරන්න හරිම ලේසි. මේ ටික කියලා දෙන්න දෙයක් නැහැ. මේ ටික ඕන එක්කෙනෙක්ට පුළුවන්. ඔයාලට පුළුවන්. ඉතින් ඔයාලා එන්න පල්ලෙහාට. එහෙන් පල්ලෙහාට ඇවිල්ලා ඔයාලට මෙතන තියෙනවා only checking testnet මේ task කියලා. only checking task කියලා. හරිද? ඊට පස්සේ මේ දවස් ගානක් මෙහෙම එන්නේ. ඒ task එක ඉවර වෙන්නේ මෙන්න මේ දවස් ගාන ගියාට පස්සේ මේ task ටික ඉවර වෙනවා. හරිද? ඊපස්සේ අලුතෙන් ආයි task ටිකක් එනවා. ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මේ ටික ඔයාලා complete කරන්න කොහොම හරි. හරිද? මම ඔයාලට කියලා දෙන්න දැන් කොහොම ඒක කරන්න කියලා. ඔයාලා මෙහෙම උඩටම ආවට පස්සේ ඔයාලට මෙන්න මෙතන පෙන්නනවා home කියන එකට මේ පැත්තෙන් ඊට පස්සේ ඔයාලා මේක home කියන මේ පැත්තෙන් පෙන්නන එකට ගිහිල්ලා මෙන්න මේ monad sap කියන එකට යනවා. හරිද? ඔන්නම monad sap කියන එකට ගියාට පස්සේ ඔයාලට තියෙන්නේ මෙතන sap කරන්න තියෙන්නේ. මේක හරි ලේසි. ඔයාලා මුලින්ම හැබැයි ඔයාලට මේ faucet කියන ඒවා ඔයාලා මුලින්ම එකතු කරගන්න ඕන. හරිද? ඔයාලට දවසකට faucet 0.0 ගණන් වලින් දෙන්නේ. අපි ඒවා කොහොම හරි එකතු කරගන්න. මේවා ටික එකතු කරගෙන තමයි මේ මම පෙන්නනවා මෙතන මෙන්න මෙහෙම OP wallet කියන එකට ගියාට පස්සේ ඔයාලට පෙන්නනවා මෙන්න මෙතන TBTC. හරිද? TBTC කියලා පෙන්නනවා මෙන්න මෙතන balance එක. හරිද? අපි ඒව දවස් ගාන එකතු කරගන්න 0.01 හැම දවසෙත් අපි ඒක එකතු කරගන්නවා. හරිද? ඊට පස්සේ ඒ වයින් ඔයාලා මෙතන දැන් ඔයාලට ආවනේ මෙහෙම ඕපන් වෙලා මෙතන ඔයාලා sap කියන එකට sap කියන එකේ ඇවිල්ලා ඊට පස්සේ මෙතන ඔයාලා මෙන්න මෙතන ඔයාලට පෙන්නන්නේ මෙන්න මෙතන මේක ටච් කරලා ඔයාලා මෙතන තෝරන්න ඔයාලට මොනාඩ් වලින් දාගන්න මොනාඩ් වලින් sap කරන්න පුළුවන්.
අනිත් එක සැප් කරන්න පුළුවන්. ඔයාලා මුලින්ම මොනාට එකෙන් සැප් කරලා මෙතන දාගන්න මේක. දාගෙන අර මෙතනට ගිහිල්ලා ඔයාලට මෙතන ගහන්න ඔයාලා 100ක් විතර ගහන්න. 100ක්. හරි. එහෙම 100ක් විතර ගහනවා මොනාට. මම දැන් මොනාට තියෙනවා 1413. හරිද? මෙහෙම ගිහිල්ලා ගහලා යාළුවනේ මේ මගේ දැන් මෙතන සිග්නල් අඩු හින්දා තමයි මෙහෙම වෙන්නේ. දැන් මම ඕපන් වුණා. මෙන්න මේ ඊපස්සේ මෙන්න මෙතනින් OP wallet එක මෙන්න ඕපන් වෙනවා. ඕපන් වුණාට පස්සේ මෙහෙම ඔයාලා මෙතනින් ආවට පස්සේ එක දෙන්න ඔයාලට මෙන්න මේ වගේ එනවා. ඒ කියන්නේ ඔයාලා දැන් සබ් කරපු හරියට වෙලා. ඊට පස්සේ ඔයාලට මෙන්න මෙතන පල්ලෙහා එනුත් වෙනවා. සබ් එක හරියට කරා කියලා. හරිද? ඊට පස්සේ ඔයාලට මෙතන ගිහිල්ලා ඒ කියන්නේ යාළුවනේ මෙතන සබ් හරිද? මෙතනින් තමයි සබ් කරන්න මුලින්. හරිද? මෙතන සබ් කරන්න දැන්. ඊට පස්සේ ඔයාලා ආයෙත් මෙතන OP network home කියන එකට ආවට පස්සේ ඔයාලා යාළුවනේ මෙහින් පල්ලෙහාට එන්න. පල්ලෙහාට ආවට පස්සේ මෙන්න මෙතන content task කියන තැනට ආවට පස්සේ මෙතන ඔයාලට පෙන්නනවා මේ තියෙන්නේ මේ කියන්නේ යාළුවනේ ඒ කියන්නේ සැප් කරන්නලු 10ක්. හරිද? කියන්නේ සැප් 10ක් කරන්නලු ඊට පස්සේ ආයෙ සැප් 30ක් කරන්නලු ඊට පස්සේ සැප් 50ක් කරන්නලු. එහෙම කියන්නේ. කියන්නේ සැප් කරන එක තමයි මේකෙන් කරන්නේ. සැප් කරලි වෙලා මෙන්න මේ පොයින්ට් ප්‍රමාණය ඔයාලට එකතු කරගන්න තියෙන්නේ. හරිද? මේ එහෙම එකතු කරගන්න ඔයාලා. හරිද? ඊට පස්සේ ඔයාලට මේකේ එතනින් ගිහිල්ලා මේ මොනාක් කියන එකටම ගියාට පස්සේ ඔයාලට මෙතනින් මෙතන pool කියලා තියෙනවා. pool කියන එකට යන්නේ මේ stake කියලා තියෙනවා. මෙන්න මෙතන stake කියන එකට ගිහිල්ලා ඔයාලට පුළුවන් මෙන්න මෙතන පල්ලෙහාට කියන එක දෙන්න. හරි. නහම ඊට පස්සේ open වෙනවා. ඊපස්සේ මෙතන දෙන්න. දුන්නාට පස්සේ ඔන්න අපි දැන් මොනාට 100 stake කරලා. හරි. ඔන්න දැන් මෙතන claim වලට ගියාට පස්සේ මෙහෙම claim කරගන්න පුළුවන් ඉවරයි. ඊපස්සේ මෙතනින් අපි stake කරපුවා ආයි අපිට ගන්නත් පුළුවන්. හරිද? ඒවා තියලා තියන්න. ඒවා අවශ්‍ය වෙලාවට ඔයාලා ගන්න. ඊපස්සේ ඔයාලා මෙතන pool කියන එකට ආවට පස්සේ මේ pool කියන එකට ඇවිල්ලා ඔයාලට පෙන්නනවා මෙන්න මෙහෙම. pool එකේ ඔයාලට පුළුවන් මෙතනත් සැප් කරන්න. මෙතන ගිහිල්ලා අපි මෙන්න මේක දීලා ස්ටයිල් මෙතනට ඇවිල්ලා මෙතන මොනවද කියන්නේ. ඊළඟට මෙතන 100ක් ගහලා මෙතන add කියන එක දෙන්න. කරන්න. කන්ෆර්ම් කළා මෙන්න මෙහෙම මේකත් OP එකෙන් තමයි ඔයාලට මේ හැම එකම කරන්න. OP එකට ඔයාලට හැමදාම ඩේලි ඇවිල්ලා අර පොසෙට් ටික ගන්න ඕන. අරගෙන ඉවරලා සැප් ගහන්න. සැප් ටික අනිවාර්යෙන් කරගන්න. මෙතන සැප් කරලා තමයි පොයින්ට් එකතු කරගන්න තියෙන. පුළුවන් තරම් සැප් කරන්න. මේව මාරු කරලා මෙතන තියෙනවා මාරු කරලා මේ හැම එකෙම සැප් කරන්න. මේ කරගෙන මේ කොයින් මොනවාට නැගලා පොල් කියන ඒකට දෙන්න. එතනින් වෙන තියෙන එච්චරයි. ඉතින් මෙතන මුලට ගිහිල්ලා එහෙම ඔයාලා මෙහෙම මේ ටික කරලා ඉවර වෙලා ඊට පස්සේ ඔයාලා මෙතන ගිහින් බලන්න මෙතන verify complete කියන එකට යනවා. ඊට පස්සේ ඔන්නම ඔයාලට මෙන්න මේක තමයි X account එක. ඔයාලට මෙන්න මෙතන එතන මේ off app කියන එක දෙන්න. දීලා වෙලා ඔයාලා load වුණාට පස්සේ ඔයාලට චුට්ට වෙලාවක් ඉන්න වෙනවා. ඊපස්සේ හරි මෙන්න මෙහෙම පල්ලෙහාට එන්න. ආවට පස්සේ ඔයාලට දැන් මෙන්න මෙතන මේ තියෙන මෙන්න මේ ටික පොයින්ට් මේ තියෙන පොයින්ට් එකතු වෙනවා අපිට. හරි.
ඊට පස්සේ යාළුවනේ බලයට පස්සේ මෙතන ඔයාලා සැප් කරන ටික මෙතනට එනවා. හරිද? ආවට පස්සේ ඔටෝම ඔයාලා මේ ටික සැප් කරගෙන ගියාට පස්සේ ඔයාලට මෙතන verify complete කියන එක දුන්නාම මේ ටික සැප් වෙනවා. ඔයාලට මෙතන සැප් වෙන්නේ නැති ඒවා තියෙනවා නම් මට කමෙන්ට් එකක් දාන්න. මම ඔයාලට සැප් හරියට කරගන්න තේරෙන්නේ නැත්නම් මම ඔයාලට හරියට කියන්නම් ඒක කොහොමද කරන්න කියලා. Telegram group එකට join වෙලා ඒකෙනොත් විස්තර අරගෙන වැඩ ටික කරගෙන යන්න. හරිද? ඔන්න යාළුවනේ මේකෙන් ඔච්චරයි ඔයාලට කියන්න තියෙන්නේ. මේකේ වෙන මොකුත් කරන්න දේවල් නැහැ. මේකේ තියෙන සැප් කරලා පෝසෙට් ටික අරගෙන මේක ඩේලි ලොග් වෙලා මේකේ ඒ ටික කරගන්න තමයි තියෙන මේ ටාස්ක් ටික. මේ ටික හරියට කරගන්න ඔයාලට පුළුවන් මෙතන මේ රෙෆරල් කියන තැනින් ඔයාලගේ යාළුවන්ට ඉන්වයිට් කරන්න. හරිද? යාළුවන්ට ඉන්වයිට් කරලා එතන ඔයාලට පොයින්ට් ගන්න ඇඩ් කරගන්න පුළුවන්. ඔයාලත් ඒකත් කරගන්න. ඒ ටික තමයි යාළුවනේ කරන්න කියන්න තියෙන්නේ. ඊපස්සේ මෙතන පල්ලෙහා තව තියෙනවා සෝෂල් ටාස්ක් කියලා. සෝෂල් ටාස්ක් කියන එකටත් ඔයාලට මෙතනට ගිහිල්ලා මෙන්න මෙහෙම ගියාට පස්සේ මෙතන යාළුවනේ ට්වීට් එකට යනවා X එකට. ඊට පස්සේ මෙන්න මේ ලයික් කරන්න. ලයික් එකක් දාන්න. ඊට පස්සේ ලයික් කරලා ඊට පස්සේ මෙතන කියනවා මෙතන ඊට පස්සේ ලයික් කරන්න. රිවර්ට් කරන්න. මෙන්න ටික කරනවා. හරිද? ඊළඟට මෙතන ඔයාලා කමෙන්ට් එක කියන්නේ මෙහෙම ඔයාලට මෙතනට කැමතියක් ගහන්න මොකක් හරි කමෙන්ට් එකක් දාන්න. එහෙම කමෙන්ට් එකක් දානවා. දාලා ඔයාලා ඒකත් කම්ප්ලීට් කරගන්න. හරිද? ටික තමයි යාළුවනේ ඔයාලට කියන්න තියෙන අද මේ වීඩියෝ එකෙන්. ඔයාලට මොනවා හරි දෙයක් තේරුන්නේ නැති දෙයක් තියෙනවා නම් මට කමෙන්ට් එකක් දාලා තියන්න. මම ඒවට රිප්ලයි කරන්න. හරිද? ඒ වගේම Telegram group එකට join වෙන්න. ඔයාලට මේ වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් ඔයාලගේ යාළුවන්ට බලන්න share කරන්න. share කරලා එයාලවත් කීයක් හරි ගාණක් ඩොලර් ප්‍රමාණයක් ලබා ගන්න පුළුවන් විදිහේ ටෙස්ට්නෙට් එකක් තමයි මේක. ඔයාලත් මේක පරිස්සම් කර. හරි යාළුවනේ ඔච්චරයි එහෙනම් කියන්න තියෙන්නේ. එහෙනම් මගේ වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න, යාළුවන්ට බලන්න share කරන්න. මේ වගේ අලුත් වීඩියෝ තව ඕන නම් කමෙන්ට් එකක් දාගෙන යන්න.